කදාපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හදවත් රෝගීන්ට පොල් කිරි පාවිච්චිය සුදුසුද නැත්නම් බොහෝ දෙනෙක් අතර මේ පිළිබඳ විවිධ මත තියෙයි. සමහරෙක් කියනවා හදවත් රෝගීන්ට පොල් කිරි පාවිච්චිය හොඳයි කියලා. සමහරෙක් කියනවා හදවත් රෝගීන්ට පොල් කිරි පාවිච්චිය සුදුසු නෑ කියලා. මෙහෙම කියන්න හේතු වන්නේ පොල් කිරි වල තියෙන සමහර ගුණාංග හදවත් රෝගීන්ට කිතසර ලෙස බලපාන්නේ පහ සමහර බිනාක හදවත් රෝගීන්ට අහිතකර ලෙස බලපාන නිසා. උදාහරණයක් හැටියට පොල් තෙල් වල තියෙන සමහර කොටක්ස් ඒ කියන්නේ උදාහරණයක් හැටියට සමහර මේද අම්ල වර්ගයකින්ද කොලෙස්ටරෝල් වල හොඳ කොලෙස්ටරෝල් වර්ගය අපි HDL කියලා කියන කොලෙස්ටරෝල් වර්ගය වැඩි වෙන්න පුළුවන්. ඒක හදවත් රෝගීන්ට ඉජකර ලෙස බලපාන. ඒ වගේම තව අඩංගු සමහර ද්‍රව්‍ය ප්‍රතිඔක්සිකාරක ලෙස බලපාන පුළුවන්. පීනෝල් වගේ දේවල් ඩෝරික් අම්ලය වගේ කියන කොටස් සමන්නක හොඳ පැත්තට බලපාන්න පුළුවන්. මේ වගේම පොල් තෙල් වල විශාල ප්‍රමාණයක අඩංගු වෙනවා සංතෘප්ත මේද. සංතෘප්ත මේදය කොලෙස්ටරෝල් වල අහිතකර කොලෙස්ටරෝල්. අපි LDL කොලෙස්ටරෝල් කියලා ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ඒක හදවත් රෝගීන්ට අහිතකර ලෙස බලපාන. මේ නිසා අපි අවවාදයක් ඉදිරි කරන්න පුළුවන් වන්නේ පොල් කිරි භාවිතා කරනවා නම් අඩු වශයෙන් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයකට පාවිච්චි කරන්න කියලා. එතකොට හිතකර බලපෑමත් අහිතකර බලපෑමත් යන දෙකම සමසමව ලැබී යන හින්දා විශාලම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඉන්නේ නැහැ.